බොරැල්ල වනාත මුල්ල යනු කුඩුපුරයකි. එමෙන්ම පාතාල සමාජිකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. වනාතට සම්බන්ධ වන මැගසින් පාරේද හෙරොයින් අයිස් විකුණන්නන් ඉන්නවා. බොරැල්ල පොලිසිය මෙන්ම STF නිලධාරීන්ද වනාතේ සහ මැගසින් පාරේ බොහෝ මෙහෙයුම් සිදු කරනවා. කුඩ්ඩෝ ඕන තරම් අත්අඩංගුවට ගන්නවා. එයින් පසු ඔවුන්ව අධිකරණයටද ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරද ගත කරනවා. එහෙත් වනාතේ මෙන්ම මැගසින් රෝඩ් එකේ කුඩු සහ අයිස් විකුණිල්ලේ අඩුවක් දක්නට නොමැත. එමෙන්ම කලින් කලට එම ප්‍රදේශවලින් පාතාල මැරයන්ද මතුවෙනවා. මෙම ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය විකිණීම සඳහා සැදී පැහැදී සිටින කණ්ඩායම් රාශියක් ඉන්නවා. මේ නිසා මෙම කල්ලි අතර නිතර ගැටුම් පවා ඇති වෙනවා. වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතනද ඒ අතර වෙනවා. මෑත කාලීනව වනාත මුල්ලෙන් තවත් පාතාල අපරාධකරුවෙක් කරලියට පැමිණියා. කුඩු අයිස් විකුණමින් එම ප්‍රදේශවල සිය ආධිපත්‍ය පතුරවා ගැනීමට ඔහු උත්සාහ කළා. නමින් බිම්සර අමල්වන මොහු පාතාලය තුළ වනාතේ බිම්සර යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා. වනාතේ බිම්සර යනු උපදාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු ලෙස ලේඛනගතව සිටි පුද්ගලයෙකි. ඔහු පදිංචිව සිටියේ ග්‍රෑන්ඩ් පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේය. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ් පාස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එයින් පසු වනාතේ බිම්සර රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ දැනට වසර 2කට පමණ ඉහතදීය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත වූ වනාතේ බිම්සර අප ලබා පැමිණියේ පසුගිය වසරේ පෙබරවාරි 5 වැනිදා. එලෙස අප ලබා පැමිණි පසු ඔහුට කිසිවෙකු විසින් දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබුණා. මේ හේතුන් නිසා ඔහු නාගලගම් වීදිය අතහැර බොරැල්ල පොලිස් වසමේ ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාසයකට කුලී පදනම මත සිය බිරිඳ සහ දරුවන් සමග පදිංචියට පැමිණියා. එහෙත් ඔහුට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුණා. බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව තමයි වනාතේ බිම්සරට මෙම තර්ජන එල්ල වුණේ. පසුගිය වසරේ පෙබරවාරි මාස 19 වැනිදා රාත්‍රියේ වනාතේ බිම්සර 5 වැනි මහලේ රැඳී සිටි අතර ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ වනාතේම පදිංචි අයෙකුගෙන්. දෙන්නා හොඳ මිතුරන් වූ අතර ඇමතුමක් සමග බිම්සර 5 වැනි මහලෙන් බැස තට්ටු නිවාසයෙන් පිටතට පැමිණියා. එලෙස පැමිණි බිම්සර අමුත්තා අසලට ගියා. ඉන්පසු බිම්සර අමුත්තා අත තිබූ කිසියම් පාර්සලයක් රැගෙන යලි ආපසට හැරුණා. ඒ සමගම අසල සිටි තවත් පුද්ගලයෙකු දුවගෙන විත් බිම්සර ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. වෙඩි කාගෙනම බිම්සර තට්ටු නිවාස සංකීර්ණය තුලට දිව ගියා. තුවක්කු කරුද ඔහුගේ පසුපස හඹා ගියා. බිම්සර තට්ටු නිවාස පඩිපෙළ දිගේ උඩටම දුවන්නට වුණා. තුවක්කු කරුද ඔහු පසුපස පන්නමින් 3 වැනි මහලතෙක් දිව ගොස් වෙඩි කිහිපයක් තැබුවා. එහෙත් වෙඩි කරුගේ ඉලක්කය වැරදුනා. එම නිසා බිම්සරට ජීවිතය බේරා ගැනීමට හැකි වුණා. එකල සිදු වූ මේ සිද්ධියත් සමග වනාතේ බිම්සර තවත් ප්‍රසිද්ධියට පත් වුණා. වෙඩිවැදී සුව වූ පසුත් වනාතේ බිම්සර පුරුදු පරිදිම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවා. එපමණක් නොව කොළොන්නාව ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් ළඟින්ම ඇසුරු කළා. කලක් ලෙස ගත වුණා. දැනට මාස කිහිපයකට ඉහතදී නැවත වරක් වනාතේ බිම්සරට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු වුණා. මෙවර ඔහු රඳවා තැබුවේ බූසාදි ආරක්ෂිත බන්ධනාගාරය තුළයි. එලෙස රඳවා සිටි වනාතේ බිම්සර එම බන්ධනාගාරයේ කුටිය තුළදී ගෙලවැළලාගෙන තිබුණා. එලෙස ගෙලවැළලාගත් පසු බන්ධනාගාර නිලධාරීන් ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කළත් වනාත බිම්සරගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණා. සමහරු පවසන්නේ වනාතේ බිම්සර අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කළ නිසා සිහිය විකල් වී ගෙලවැළලාගෙන මිය ගිය බවයි. ඒ කෙසේ වෙතත් පාතාලයට සම්බන්ධ අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වැඩි ආයුෂක් නොමැත. උමන හෝ හේතුවක් මත ඔවුන් ඉතා ඉක්මනින් ජීවිතයෙන් සමුගන්නවා. වනාතේ බිම්සරද එයට එක් උදාහරණයක් පමණි.